Welcome my YouTube channel Hansi Kitchen House. මං අද ඔයාලට අරගෙන ආවේ බලමාළු කරි එකක් කොහොමද ලේසියෙන් රසට සුවඳට හදාගන්නේ කියලා. ඔයාලා දිගටම බලාගෙන ඉන්න මේ වීඩියෝ එක මං ඔයාලට හදන හැටි කියලා දෙන්නම්. මුලින්ම අපි මාළුවෙක් කපා ගන්න ඕනේ. මේ විදියට ඔයාලට බලමාළු විතරක් නෙමෙයි ඕනම මාළු එකක් හදාගන්න පුළුවන්. මෙන්න මේ විදියට තමයි මම මාළු එක කැපුවට පස්සේ තියෙන්නේ. දැන් අපි මේ මාළු ටික කෑලි වලට කපා ගමු. මේ තියෙන්නේ මම මාළු එක කපා ගත්තට පස්සේ. දැන් අපි මාළු එක සෝද ගමු. දැන් අපි සුදු ලූණු කපා ගමු. දැන් අපි රට ලූණු කපා ගමු. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට කපා ගන්න පුළුවන්. දැන් අපි අමුමිරිස් කපා ගමු. දැන් මේකට කරපිංච ඕන වෙනවා. ඒ වගේම රම්පේ. දැන් අපි හට්ටියක් ලිපට තියලා ඒකට තෙල් ටිකක් දාගන්නවා. තෙල් ටික රත් වුණාට පස්සේ ඒකට සුදු ලූණු දාගන්න ඕනේ. සුදු ලූණු ටික අපි දැන් කවලම් කරගන්නවා. ගොඩක් කර වෙන්න දෙන්න එපා. දැන් අපි කරපිංච එකතු කරගන්නවා. රම්පෙත් එකතු කරගන්නවා. දැන් මේ ටික හොඳින් කවලම් කරගන්න. දැන් අපි රට ලූණු එකතු කරගන්නවා. දැන් අමු මිරිසුත් එකතු කරගන්න. ඊළඟට අපි මේ තෙල් එකට මිරිස් කුඩු ටිකක් එකතු කරගන්නවා. මිරිස් කුඩු එක ටිකක් තෙලෙන් බැදෙන්න දෙන්න. ගොඩාක් කර කරගන්න එපා. ඊට පස්සේ අපි මේකට මස් කරි කුඩු එකතු කරගන්නවා. ඊළඟට ගම් මිරිස් කුඩු එකතු කරගන්න. ඔයාලට අවශ්‍ය ගානට මිරිස් එකතු කරගන්න. ගොඩක් සැරට කන්න ඕන අය සැර වැඩියෙන් දාගන්න. දැන් අපි මාළු ටික එකතු කරගන්නවා. මාළු ටික එකතු කරගෙන කවලම් කරගන්න. දැන් ගොරක එකතු කරගන්න. ලුණු දාගන්න. අවශ්‍ය ප්‍රමාණයට ලුණු දාගන්න. දැන් අපි මේ මාළු එකට වතුර ටිකක් එකතු කරගන්නවා. වතුර ගොඩක් එකතු කරගන්න එපා. දැන් අපේ මාළු එක විනාඩි 10ක් 15ක් විතර ගින්දර අඩුවෙන් තැම්බෙන්න අරින්න. අපේ මාළු එක මේ විනාඩි 15කට විතර පස්සේ දැන් මාළු එක තැම්බිලා තියෙන්නේ. මේ තියෙන අපේ මාළු එක නිමුණට පස්සේ මේ වගේ තවත් ලේසියෙන් හදාගන්න පුළුවන් කෑම රෙසිපි එකක් අරන් ආයෙත් ඔයාලා හම්බෙන්න එන්නම්. වීඩියෝ එක හොඳයි නම් මගේ channel එකත් subscribe කරගෙන යන්න. ඔයාලත් මේ විදිහට try කරලා බලලා මට කමෙන්ට් එකක් දාන්න.